ඔයාගේ ලයිෆ් එකේ සමහර අහිමි වීම් තියෙනවා. ඒ මැත්තේ ඔයා සමහරට අහිමි වීමත් එක්ක පුදුමාකාර තැනක හිර කරගෙන ඉන්න ඔයාව. යම්කිසි කාරණයක් නිසා අහිමි වෙලා මොනවා හරි දෙයක්. වගේ රැකියාව ඔයාගේ ළඟම කෙනා ඔයාගේ වාට උදව් කරපු කෙනෙක් නැත්නම් ඔයාගේ සමාජෙ මොකක් හරි දෙයක් ඔයාගේ මොනවාම හරි අහිමි වීම එක්ක මගේ ජීවිතේ හිර වෙලා ඉන්නවා. එතන නතර වෙලා ඉන්නවා දේවල් එක්ක. ඒක තමයි ඔයාට වද දෙන කාරණේ. පුදුමාකාර ප්‍රශ්නයක්. හොඳට මතක තියාගන්න. ඔයාගේ ජීවිතේ යම් අහිමිවීමක්, යම් ඈත්වීමක්, මොන යම් දෙයක් නොලැබීමක් කියලා කියන්නේ ඔයාට ඊට වඩා දෙයක් ස්ථීර වශයෙන්ම රෙඩි වෙලයි මේ විශ්වය තුල ඒ දේ වෙන්නේ. ඔයාට ඒ වෙලේ දැනෙනවා පුදුමාකාර දුකක්, පුදුමාකාර කනස්සල්ලයක්, පුදුමාකාර බිඳ වැටීමක් ඔයාට ඒ වෙලේ දැනෙනවා. ඒ මොහොතේ දැනෙනවා. හැබැයි එක දෙයක් මම ඔයාට කියන ස්ථීර වශයෙන්ම එහෙම දෙයක් ඔයාට අහිමි කරන්නේ ඊට වඩා දෙයක් රෙඩි කළා. හිතන්න එක දෙයයි මේ විශ්වයේ ඔයාව නිකම් පහළට දාන්නේ. ඔයා පහළට යවයි. වාට පාඩමක් කියලා දෙයි. හැබැයි ඒ පාඩම තුල, ඒ වැටීම තුල 100 ගුණයකින් ශක්තිමත් වෙලා ඔයා නැගිටින්න ඕන. 100 ගුණයකින් ශක්තිමත් වෙලා ඔයා නැගිටින්න ඕන.